සෝලිස් කලව් මොනිටරින් ඇ් එක පාවිච්චි කරන ඉස්ටෝල් කල තින එන්ඩියසස්ලට එන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ සෝලිස් කවන්් එකට ලොග්ගෙද ඩිෆෝල් පාසඩ්ගෙන් ලොගන්න දෙන්න ඩිෆෝල් පාසඩ් ඔගොල දන්න එක නම් හයට තමයි ඩිෆෝල් පාසඩ් ගෙන්නේ ඩිෆෝල් පාස්වඩ්ගෙන් දැන් ලොග්වෙන්න දෙන්න පාස්වඩ් එක මොඩිෆයි කරන්න කියලා කියන මේ පාස්වඩ් එක මොඩිෆයි කරන ප්‍රොසෙස් එකේදී සමහර කට්ටියට ඔක කරගන්න පුළුවන් සමහර කට්ටියට කරගන්න අමාරු කට්ටිය ඉන්නවා ඒක නිසා අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද හරියටම end user app එකේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න කියලා අපි බලමු කොහොමද පාස්වර්ඩ් එක මොඩිෆයි කරගන්න කියලා මම දැන් අපේ account එක හදලා තියෙන email address එක type කරලා තියෙනවා අපි default password එකෙන් එකේ ඉඳන් 6 අපි type කරලා බලමු default password එකේ ඉඳන් 6 මෙන්න මේ විදිහට එකේ ඉඳන් 6 ගාලා login වුණාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට modify කරන්න කියලා එනවා. අපි දෙමු modify now කියන එක. ඊට පස්සේ ඔයාගේ account එක හදලා තියෙන email address එක මෙතෙන්ට type කරන්න එනවා. ඔයාගේ account එක හදලා තියෙන email address එක මෙතෙන්ට type කරන්න. ඊට පස්සේ code කියන එක දෙන්න. මෙන්න මේ විදිහට puzzle එක අපි complete කරායින් පස්සේ ඔයාගේ email address එකට එනවා verification code එකක්. ඒ verification code එක ඔයා මෙතන type කරන්න ඕනේ. මෙන්න මේ විදිහේ verification code එක type කරලා next කරන්න තියෙන්නේ. එතකොට ඔයාට අලුතෙන් password එකක් මේකට add කරන්න පුළුවන්. අපි ඔයාට කැමති password එකක් දෙන්න පුළුවන් මේකට. මෙන්න මේ විදිහට ඒ තැන් දෙකේම එකම password එක type කරන්න. මේ විදිහට type කරලා okay කරන්න තියෙන්නේ. එතකොට password reset successful කියලා ඔයාලට message එක එනවා. මෙතනින් okay කරන්න. ඊට පස්සේ ඔයාගේ email address එකයි ඔයා අලුතෙන් දාපු password එක මේකට type කරලා ඔයාලට මෙන්න මේ විදිහට login වෙලා බලන්න පුළුවන්. හදිසිය හරි ඔයාලට මේ password එක modify කරද්දි මොකක් හරි ගැටලුවක් ආවොත් verification code එක එන්නේ නැති වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට මේක කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඔයා යන්න මේ forget password කියන තැනට. ඊට පස්සේ ඔයාගේ account එක හදපු email address එක මෙතන type කරන්න ඕනේ. මෙන්න මේ විදිහට email address එක type කරලා code කියන button එක select කරන්න. එතකොට මේ වගේ ඉස්සෙල්ලා වගේම තමයි puzzle එකක් එනවා හදන්න. මෙන්න මේ විදිහට puzzle එක හදන්න. puzzle එක හැදුවෙන් පස්සේ ඔයාගේ email එකට එනවා verification code එකක්. ඔයා මේ verification code එක මෙතන type කරන්න ඕනේ. මෙන්න මේ විදිහට verification code එක type කරලා next කරන්න. එතකොට ඉස්සෙල්ලා විදිහටම ඔයාට අලුත් password එකක් මේකට add කරන්න පුළුවන්. මේ තැන් දෙකටම ඔයාගේ අලුතෙන් දාපු password එක දාන්න. දාලා okay කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට password එක reset වෙනවා. මෙන්න මේ විදිහට තමයි Solis Cloud ඕන account වල password එක modify කරගන්නේ. මේක installers ලට වැදගත් නොවුනත් මම හිතනවා customers ලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයගලන්ට customers ලත් එක්ක උනත් share කරගන්න පුළුවන් මේ වීඩියෝ එක. මෙන්න මේ විදිහට තමයි password එක modify කරගන්නේ කියලා. මේ සම්බන්ධව ඔයගලන්ට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් අපේ වීඩියෝ එකේ අපේ contact numbers දාලා තියෙනවා. ඒ contact numbers වලට කතා කරලා ඔයගලන්ට අවශ්‍ය කරන විස්තර දැනගන්න පුළුවන්.